මූලික දේ අපි ගමුකෝ මොකක් හරි ස්කන්ධයක් වේදනා ස්කන්ධය. තේරෙනවනේ හැමෝටම. වේදනා ස්කන්ධය. ඇයි බුදුරජාණන් වහන්සේ දුක නිරුද්ධ කරන්න වදාලේ දුක කියලා භාගතුන් වහන්සේ වදාලේ පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා. ඒතර පංච උපාදානස්කන්ධය තමයි දුක. එතකොට පංචස්කන්ධයම දුක තමා. නමුත් උපාදානයේ විසින් තමයි දුක මෝරන්නේ. ස්කන්ධයන්ම දුක. වේදනා ස්කන්ධයත් දුක. වේදනා උපාදානස්කන්ධය තමයි අනාගතයේ දුක මෝරන්නේ. අන්න එහෙම අපි තේරුම් ගන්න ඕන. වේදනා ස්කන්ධයට දුක හදන්න බෑ. වේදනා ස්කන්ධය කියන්නේ දුක. වේදනා ස්කන්ධය කෙරෙහි බැඳුණු විඥානයක් පවත්වනකොට ඒක තමයි දුක මෝරණ එක. දුක මෝරන්න ඕනනේ. ඒතර තමයි ඉස්සරහටත් දුක තියෙන්නේ. දුක මෝරන්න නැත්නම් ඉස්සරහට දුක නැහැ. අපි කරන්නේ ඉස්සරහට දුක නිරුද්ධ කරන එක විතරයි. ඉස්සරහට දුක නිරුද්ධ කරන එක විතරයි කරන්නේ. ඇත්තටම බුද්ධ ශාසනය හරිම ලේසි පිළිවෙත් පුරන්න. පින්වත්නි මේ බුද්ධ ශාසනය මේ කර්ම නිරුද්ධ කරනවා කිව්වට ජාතිය ගෙනත් දෙන කර්ම විතරයි නිරුද්ධ කරන්නේ. හොඳටම එන තවත් ලේසි. ප්‍රතිසන්දිය ගෙනත් දෙන කර්ම ටික තමයි නිරුද්ධ කරන්නේ. ඇයි ප්‍රතිසන්දිය ගෙනත් දුන්නොත් නේ ඊතුරු ඔක්කොම කර්ම විපාකයේ පිණිස ඉදිරිපත් වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ බොහොම පරිස්සමින් හොයාගත්ත දෙයක් ඒක. ඇයි කෙනෙක්ගේ කර්මයේ නිරුද්ධ කරන එක පොඩි දෙයක් නෙමෙයි. සංකීර්ණ දෙයක්. ගොඩාක් සංකීර්ණයි. ඒතට ඒ ගොඩාක් සංකීර්ණ නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ මහණෙනි මේ නැවත නැවත ප්‍රතිසන්දිය ගෙනත් දෙන්න ඉදිරිපත් වෙන කර්මයේ තමයි නිරුද්ධ කරන්න ඕනේ. ඒ ප්‍රතිසන්දිය මතින් තමයි මේ සියලු දුක්ඛ ස්කන්ධයන් තමා තුල මෝරන්නේ.